පහුගිය දවස්වල කීප දෙනෙක් අහලා තිබුණා මේ ඇස්වහ කටවහ දෝෂ වලට මොනවා හරි කරගන්න දෙයක් තියනවද කියලා. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ ධර්මයත් එක්ක කතා කරනකොට මේ ඇස්වහ කටවහ දෝෂ කියලා ඒවා තියෙනවද? මොකද්ද මේකේ ඇත්ත කතාව? මොකද්ද ඇස්වහ කටවහ කියන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අපිට මේ කාරණාව මෙන්න මේ විදිහට අපි හිතුවොත් දැන් අපි දැන් ඔය මෛත්‍රී භාවනාව තියෙනවනේ දරු. මෛත්‍රී භාවනාව තුළ අපි කරණීය මෙත්ත සූත්‍රය ආදී මෙත්තානිසං සූත්‍රය ආදී කතා කරනකොට කෙනෙක්ට නිතර මෛත්‍රිය වඩනකොට ඒ පුජ්‍යලයාගේ වටේට තියෙන පරිසරයත් ඒ ඉන්න සත්වයොත් මෛත්‍රී සහගත වෙනවා. කෙනෙක් නිතර යම් පුජ්‍යලයකට මෛත්‍රී කරනකොට ඒ පුජ්‍යලයාගේ හිත සාන්ත වෙනවා. කරුණාබරිත වෙනවා. අර පුජ්‍යලයාට නැමුණු ස්වභාවයක් ඇති වෙනවා. වසීකృత භාවයක් ඇති වෙනවා. ඒකේ යම් හේතුවක් නිසානේ ඒක වෙන්නේ. මොකද්ද හේතුව? මේ මෛත්‍රී චිත්ත ශක්ති ධාරාවන් කෙනෙක්ගේ චිත්ත සංතාණයෙන් පිට වෙනකොට තව කෙනෙක්ගේ චිත්ත සංතාණයට ඒකෙන් යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ස්වභාවයක් මේකේ තියෙනවා. මේක අපිට පේන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු ලෝකේ විවිධයිනේ. මිනිස්සු තුල තියෙන මේ කෙලෙස් සහිත බව නිසා හැම කෙනෙක්ටම බෑ ලෝකේ තව පුජ්‍යලයේගේ සැපත දිහා ඊටාම සතුටින් බලන්න. අනුන්ගේ සැපතට සතුටු වෙන්න පුළුවන් මිනිස්සු ලෝකේ අඩුයිනේ. දැන් කෙනෙක් සමහරට ඔබේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්. ඇවිල්ලා කතා කරනවා පුතා කොහොමද, නෝන කොහොමද, මහත්තයා කොහොමද? බොහොම සතුටිනේ. ළඟදී වාහනයක් අරගෙන තියෙනවා. ගේ ලස්සනට හදලා තියෙනවා. රැකියාවක් ලැබිලා තියෙනවා. අපිට බොහොම සන්තෝෂයි කියලා සමහරට කතා කරනවා. නමුත් කතා කරාට ඇතුලේ මේ චිත්තසංතානේ අපිරිසුදු සිතුවිලි එන්න පුළුවන් තියෙන්නේ. ඒක අපි දන්නේ. ඉතින් මෙතෙන්දී කෙනෙක් දිහා නිතරම මිනිසුන්ගේ ස්වභාවයක් තියෙනවා අර ඊර්ෂ්‍යා සහගතව බලන ස්වභාවයක් තියෙනවා. ඊර්ෂ්‍යාවෙන් කෙනෙක් දිහා නිතර බලනකොට ඒක චිත්ත ශක්තියක් නේ අර මෛත්‍රී කරනවා වගේ. ඒක ඒ පුජ්‍යලයාට යම් බලපෑමක් ඇති වෙනවා ඒක තුලින්. එහෙම වෙන්න පුළුවන්. දැන් ඕක කෙනෙක්ට අපිට මෙහෙමයි කියලා ඔප්පු කරලා පෙන්නන්න බෑ. හැබැයි එහෙම වෙනවා. අපි කියන්නේ කෙනෙක් ද්වේෂ සහගතව හැසිරෙනකොට හිතන පවුලක කවුරු හරි තමන්ගේ තාත්තා නිතර ද්වේෂ සහගතව හැසිරෙන්නේ. එතකොට අර වටේ පිටේ ගොඩ නැගෙන පුජ්‍යලයන් තුලත් ඇති වෙන්නේ ද්වේෂ සහගත සිතුවිලි ධාරාව. එතකොට නිතර පවුලක වුණත් අඩ දඹර රණ්ඩු ඒ වගේ දේවල් බොහෝ ඇති වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ හැමතිස්සෙම කෙනෙක් දිහා මෛත්‍රී සහගතව බලන්න. මෛත්‍රියෙන් දකින්න පුජ්‍යලෙක් දිහා. කරුණාවෙන් දකින්න කියලා අපි කියන්නේ ඒකට. අන්න එහෙම කෙනෙක්ට ඉන්න පුළුවන් නම් ඒක මහ වටිනා කාරණාවක්. අපිට මේ වස්තු සම්පත් කියන ඒවා මේ යාන වාහන ගේදොර ඉඩකඩම් කියන මේවා සසර අප්‍රමාණව ලැබපු අයනේ අපි. එතකොට මේ හැම කෙනෙක්ම මේ ලෝකේ සක්විති රජ පදවියක් ලැබපු මිනිස්සු. සක්විති රජ පදවියක් ලැබුවා නම් සසර මේ නොලබමු සැපතක් නැහැ. සසර ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ කෙනෙක් ජීවිතේ දියුණු වෙලා ඉද්දි මේ මිනිස්සයා දිහා ඊටමත් සතුටු සිතින් බලන්න පුරුදු වෙන්න. මේ මිනිස්සයා සසර කරපු කුසල කර්මයට පිනට අනේ මේ මිනිස්සයන්ට ලැබිලා තියෙනවා. ඉතින් මේ මිනිස්සයන්ට හිත් පහළ වේවා පින් දහම් කරන් තව තව. එහෙම වුණොත් තමයි සසර මේ කියන මගේ ගමන් කරලා නිවන අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ සැප සහිත ප්‍රතිපදාවෙන් කියලා මේ මිනිස්සයා කරේ මෛත්‍රී සහගතව දකින්න පුළුවන්. ඒ කියන්නේ අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා නොකර සතුටු වෙන්න පුළුවන් මනසක් හදාගන්න. ඒක හරි උසස් දෙයක්. ඔක හැමෝටම කරන්න බෑනේ. ඒ නිසා මිනිසුන්ට ධර්මය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසාත් මිනිස්සු අර දැන් හිතන්න ගමේ මිනිස්සෙක් තමන්ගේ අසල් වාසියෙක් තමන්ගේ ඥාතියෙක් එහෙම දිනු වෙනකොට නොයි ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ඇති වෙනවා. ඒවා සමහරට සිතුවිලි වචන බවට පෙරලනවා මිනිස්සු. ඒකට කටවහ කියලා කියන වචන බවට පෙරලා ගන්නවා. ඇස් වහ ඒවා. කන් ඇස් දෙකින් බලාගෙන ඉඳලා හිතනවා. ඉතින් ඕක හිත මුල් වෙලා ඇස් දෙක මුල් වෙලා ඇස් වහ කටවහ මේ සියල්ල සිද්ධ වෙනවා. එතකොට කෙනෙක්ට ඒක බලපානව ශරීරයට. කෙනෙක්ගේ ජීවිතේ නිකන් අර බැදලා දාපු ස්වරූපයක් වගේ ඇති වෙනවා. අර මෛත්‍රියෙන් කෙනෙක්ගේ ශරීරය හරි නිරෝගිමත් වෙලා හරි ප්‍රභාස්වර වෙනවා වගේම කෙනෙක් නිතර පුජ්‍යලයකට මේ වෛරී සහගතව ඊර්ෂ්‍යා සහගතව බලනකොට ඒ පුජ්‍යලයට යම් බලපෑමක් තියෙනවා. ඒ ඔය ඇත්ත දැකලා දිනවනේ ඔය ගෙවල් වල සමහර මිනිස්සු අර ගෙදර ගහන මොකක් හරි බෝඩ් එකක් අලුතෙන් ගයක් හදාගෙන එනකොට මේ නිවසට බුදු සරණයි. දැන් කෙනෙක් දකින්නකොට මේක කියවේ. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන මිනිස්සුනේ
මොකද බලාපොරොත්තු වෙන අර ඒ පුජ්‍යලයාගේ හිතේ එක පාටම ඇදෙන ස්වરૂපය වෙනස් වෙලා අර බුදු සරණයි කියන එක කියවෙද්දි ඒක ලොකු සෙත සාන්තියක් නේ. මේ ලෝකේ බුදුරජාන් වහන්සේගේ නම කෙනෙක්ගේ මුවින් පිට වෙනවා මේ නිවසට බුදු සරණයි. මේ පුජ්‍යලයාට බුදු සරණයි කියන. ඒක මහා බල සම්පන්න දෙයක්. අන්න ඒ වගේ අපිට යමක් කෙනෙක් හිතනකොට කෙනෙක් දිහා බලාගෙන නිරන්තරයෙන්ම හිතනකොට ඒක යහපත් ආකාරයෙන් නො අයහපත් ආකාරයෙන් හිතනකොට ඒ පුජ්‍යලයාට ඒකේ යම් බලපෑමක් තියෙනවා. අන්න ඒ බලපෑම නිසා සමහරට ඒ පුජ්‍යලයා අර නිකන් වැඩ කරන්න හිතෙන්නේ නැහැ උදාසීනයි සමහරට ඇඟේ හටගත විවිධ රෝගාබාධ තියෙන ඒවත් කාලයක් යනවා සුවපත් වෙන්න රැකියාවට එහෙම හරියට යන්න හිතෙන්නේ නැහැ ඕනෝට පාඩ වැඩ කරන්නේ නිකන් කලකිරුණු ස්වභාවයකින් වැඩ කරන්නේ පා වෙලා වගේ එහෙම අලස ගති උදාසීන ගති ඇති වෙනවා. ඉතින් මෙන්න මේක Tamanට තේරෙනවා දැන් මේ පොඩි ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ ධර්මයේ තුලින් මේකට පොඩි ක්‍රමයක්. මොකද කරන්න ඕනේ දැන් අපි දන්නෝනේ ධර්මයේ තියෙනවා පිරිත්. ඊටාම ආනුභාව සම්පන්න පිරිත් තියෙනවනේ. අපි මේ අතර දැන් යොදාගෙන පිරිත් කීපයක් යොදාගෙන පිරිත් පැන් කලයක් හදාගන්න ක්‍රමවේදයක් තියෙනවා. උදෑසන උදේ පාන්දර නැගිටලා උදේ රෑ 3ට විතර 7 පාරක් විතර හරි 6 පාරක් විතර හරි පෙරලා හොඳ මැටි කලයකට පැන් එකක් අරගෙන මේක බුද්ධ වන්දනා කරන තැන පිළිවෙලකට තියලා ඉර වෙලා උදෑසන පාන්දරෙන් ඊට පස්සේ 6ට විතර නැගිටලා බුද්ධ පූජාව ආදී පූජා කරලා බුද්ධ වන්දනාවන් සිද්ධ කරලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා වන්දනා කරලා ඒ සියලු දේවල් කරලා වැඩ නිම වෙලා දෙවියන්ට ආරාධනා කරනවා. දේවතා ආරාධනාව කියලා තුන් සූත්‍රය කියනවා. තුන් සූත්‍රය කියලා ඉවරලා ඊළඟට පිළිවෙලින් මොකද්ද කරන්න ඕන? දස දිසා පිරිත තියෙන පිරිත් පොතේ. මොන දස දිසා පිරිත අරගෙන මේකේ 21 පාරක් අර පැන් කලයට පිරිත් කරනවා. ඊළඟට ජලනන්දර පිරිත. මේකනුත් 21 පාරක් පිරිත් කරනවා. ඊළඟට ඔයත් දන්නවනේ මේ රතන සූත්‍රයේ තියෙනවා යං කිං චිවිත්තං ඉදවා හුරංවා කියලා ගාථාව. මෙන්න මේ ගාථාව අරගෙන මේකෙන් 108 පාරක් පිරිත් කරගන්න. දැන් මේ ටික පිළිවෙලට කරන්න. එහෙම කරලා ඉවරලා අවසානට සෙත් පිරිත් ටිකක් කියන්නේ. දැන් ඔය ජය පිරිත වගේ පිරිත් තියෙන මහා ජය මංගල ගාථා වගේ පිරිත් පොතේ තියෙන සෙත් පිරිත් ටිකක් කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරලා මේ ටික වැඩ කටයුතු ටික අවසන් කරන්න. දැන් මේ පැන් කාලේ හොඳට පිරිත් කරගෙන තියෙනවා. ඉතින් මේක පිරිත් කරගත් එක අන්න එහෙම තියලා ඉවරලා ඊට පස්සේ සාමාන්‍ය උදේ අපි හිතමු 9ට 10ට විතර කියලා. ඒ වගේ ටයිම් එකකට ගිහිල්ලා බාත්රූම් එකට ගිහිල්ලා නාලා පිරිසුදු වෙලා හොඳට සබන් ගාලා හොඳ ඇඟ පිරිසුදු කරගෙන අන්න අර පිරිත් කරගත්ත පිරිත් පැන් එක තමන්ගේ හිසේ ඉඳලා මුළු ඇඟටම දාගන්න හිමිට. මේ පිරිත් පැන් එක නාන. පිරිත් පැන් එක නාලා ඒක පිහදලා දාන්නේ අපි. පිහදලා දාන්න තු එහෙම නිකන් ඇඟට හිතෙන්නේ එහෙම ඉන්නවා. දැන් මේ වැඩේ කරන්න. මේ වැඩේ කරාට පස්සේ ඕක කරලා දවස් දෙකක් විතර යනකොට තමන්ට දැනෙනව වෙනසක්. දැන් මේක මම කියන නිසා නෙවෙයි තමන් කරලා බලන්නකො මේක. ඒක කරලා බලන්න තමන්ට දැනෙනවා 아무තු සැහැල්ලු ගතියක් දැනෙනවා වෙනතර වඩා මිනිස්සු අතර ආකර්ශනීය බවක් මිනිස්සු කතා බහ දැන් ගෙදර අය අතර වුණත් නිකන් අර විකාර වෙලා වගේ ගිහු ස්වභාව නුරුස්සන ගතිය නැති වෙලා ගිහිල්ලා හරි එහෙම ස්වභාවයක් ඇති වෙනවා. තමන්ට තමන්ගේ ඇගේ පදේ සමහර දෝෂ ටික යනකොට නිකන් අර එක බැදලා දාපු වගේ ගතියක් තියෙනවා. නිතර කෙනෙක් දිහා මිනිස්සු හැම වෙලාවෙම යහපත් විදිහට බලන්නේ නැති වෙනකොට ඒ ගොඩ නැගෙන වටපිටාවත් ඒ ගොඩ නැගෙන ශක්තියක් නිසා ඒක වෙන්නේ. ඉතින් මේක මෙන්න මෙහෙම කරාට පස්සේ අන්න තමන්ට දැනෙනවා තමන්ගේ ඇඟට ලොකු සැහැල්ලුවක්. ඉතින් මේක මේ පිරිත් පැන් වල ආනුභාවයේ වෙන්නේ මේකේ ශක්තියක් තියෙනෝනේ ගැබ් වෙලා තියෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ භාෂිතයන් මේ වචන වල මහ ලොකු ශක්තියක් තියෙනවා. දැන් කෙනෙක්ට සමහරට හිතෙන්න පුළුවන් දැන් ඕවා කොහෙවත් නැහැ පොත්පත් වල ලියවිච්චත් නෙවෙයි. එහෙම ඉතින් එක එක අය නිකන් එක එක විදිහේ කතා කියනවනේ කොහෙද ඕවා ත්‍රිපිටකේ තියෙනවත් ඒවත් නෙවෙයි. ඔහොම දේවල් කරන්න පුළුවන්ද? ඒව අහන්න එපා. දැන් මේ වැඩේ තමන් විශ්වාසයෙන් කරන්න. හැබැයි මේකේ අනිත් කාරණාව තමයි මේ වගේ දෙයක් කරනකොට මූලිකම දේ අපේ හැම කතාවක මූලික දේ තමයි පුජ්‍යලයා සිල්වත් වෙන්න ඕනේ. සිල්වත් කියලා කියන්නේ පුජ්‍යලයා පන්සිල් පද පහ ආරක්ෂා කරගන්න ඕනේ. සිල් ගුණ දහම් පූර්ණ පුජ්‍යලෙක් වෙනවා. එහෙම පුජ්‍යලෙක් අන්න මේ වැඩේ කරනකොට මේකේ ආනුභාවයේ ශක්තිය වැඩි. සීලෙන් උසස් වෙන තරමට සිල්පද ටික රකින්න තරමට මේකේ ශක්තිය ලබා ගන්න පුළුවන්. දැන් කෙනෙක්ට මේව ලබා ගන්න බැරි හේතුව මොකක්ද? මේ පුජ්‍යලේ සිල්වත් නැහැනේ. සිල්වත් නැහැ, ගුණවත් නැහැ. උදෑසනවත් දවසට එක සැරයක්වත් බුද්ධ වන්දනාවන් කරන්නේ නැහැ, බුද්ධ පූජාවන් පූජා කරන්නේ, පිරිත් ටිකක් සජ්ජායනා කරන්නේ. දැන් අතීතයේ මිනිස්සු දවසට එක සැරයක් හරි දවසට තුන් සූත්‍රය සජ්ජායනා කරා. එක සැරයක් හරි බුද්ධ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ උදා පහනපත්තු කරලා ඒව සජ්ජායනා. දැන් ඒව කරන්නේ. දැන් අපි අහලා තියෙනෝනේ මේ පිරිත කියන එකෙන් ලැබිච්ච ඉස්සරලාම පිරිත් සජ්ජායනා වුනේ.
බුදුරජාන් වහන්සේ වැඩ ඉඳපු කාලේ අර පොඩි කුමාරයෙක්ට මාරකයක් තිබිලා බුදුරජාන් වහන්සේ කියනවනේ මේ එක දිගට දින 7ක් මේ පිරිත රතන සූත්‍රයෙන් නොනවත්වා සජ්ජායනා කරන්න. දින 7ක් නොනවත්වා. ඉතින් පිරිත සජ්ජායනා කරා ඒ දින 7 ඇතුලේ පිරිත් මණ්ඩපය ඇතුලේ කුමාරයා වඩා හිඳවලා ඔය ආයුවර්ධන කුමාරයා කියලා නමකුත් පට බැඳුණා. ආයුෂ වැඩි වුණා. අවුරුදු 120ක් විතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අන්න මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටි ගුණ එක පැත්තකින් මේ ලෝක වශයෙන්ම විපාක හම්බුණා අර පිරිතේ අනුභව. දැන් අපේ පිරිත් පොතේ තියෙන බොහෝ පිරිත් තියෙනවා. ඒ වගේම බොහෝ සිත සාන්තියක් සැලසෙන පුජ්‍යලයාගේ ජීවිතේ. අපි කියන්නේ මේ රෝග ආදී පීඩා වලට මේව භාවිතා කරනවා. එහෙනම් සාන්ති අපි කියන්නේ පිරිතෙන්ම රෝගේ සුවපත් වෙනවා කියලා නෙමෙයි. අපි ගන්න ඖෂධ පවා භාවිතා කරනකොට ඒව ඇඟට පත්තියම් වෙනවා. ඇඟට අල්ලනවා. ඉතින් තමන්ට මේ ධර්මයත් එක්ක ඒව කරනකොට ඒකේ ස්වභාවය දැනන වැඩි. දැන් ඇත්තටම සතුරුයි දැන් ඔන්න මට මේ ළඟදී එක මහත්මයෙක් කතා කරා මේ වීඩියෝ එකම බලන මහත්මයෙක්. මේ මහත්මයා මට එවල තිබ්බා මේ තමන් බුද්ධ පූජාව මේ පූජා කරන ඒ පිළියෙල කරපු එකක් මට පින්තූර කීපයක් එවල තිබ්බා මම බැලුවා. ඉතින් ඇත්තටම ඊටා ශ්‍රද්ධාවකින් මේ පූජාව පූජා කරනවා. මට ඒක දැක්කම ගොඩක් සතුටු හිතුණා. ඉතින් එහෙම අන්න බලන්න. එහෙම බුද්ධ වන්දනාවන් කරන පූජාවන් කරන අයට වරදින්නේ නැහැ. දැන් මේ මහත්මයා මට කිව්ව කතාවක් තමයි ඔබතුමා කිව්වා වගේ මම මේ විදිහට ජීවිතේ නිතරම ධර්මයත් එක්ක ජීවත් වෙන මිනිස්සෙක්. නිතර බුද්ධ පූජා කරන මොන දේ වුණත් මං බුද්ධ පූජා මට කෑමක් හම්බුණත් බුද්ධ පූජාවට පූජා නොකර මම ඒක අනුභව කරන්නේ. ඒකේ ආනිසංස මං අද ලබනවා. ඒ කේන්දර බලු මිනිස්සු කියලා දුන්න මෙන්න මෙච්චර කාලයක් ඒ රාෂ්ට්‍රක තියෙනවා මෙහෙම ජීවිතේ ගොඩක් අනුතුරු වෙනවා. කවදාවත් අද වෙනකන් එහෙම එකක් වෙලා නැහැ. ඉතින් කෑම ඒ වගේ දේවල් වලින් ආහාර පාන අගහිඟයක් කවදාවත් මට නම් වෙලා නැහැ කියලා දේ මහත්තයා මට කිව්වා. ඉතින් ඒ වගේ මේ වගේ මේ පූජාවන් පවත්වාගෙන ධර්මානුකූල ජීවිත ගත කරන සිල්වත් ජීවිත ගත කරන බොහෝ අය අපි මේ ඇත්තොන්ට කියන්නේ එහෙම ධර්මයක් ශ්‍රවණයක් කරන්නේ නැති, කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නැතිව එහෙම නොකරන පිරිසකුත් ඇති. දැන් අපේ පරමාර්ථය තමයි දැන් මම මේ වීඩියෝ කරලා මේ එක වීඩියෝ දාන්නේ නැත්තන්ට බලන්න මූලික පරමාර්ථය තමයි මේක ධර්ම දානයක් විදිහට බෙදා දෙන්නේ. නැතුව මේක පටන් අරගෙන තියෙන මේ මුදල් උපයෝගී මාර්ගයකින් කරන කතාවක් නෙමෙයි. මේ channel එක පටන් අරගෙන. මේව රෙජිස්ටර් කරගෙන එහෙම එකක් නෙවෙයි. අදටත් එහෙම මොකක්වත් නැහැ. එහෙම අංශු මාත්‍රයක් ඕනේ නැහැ. බුදුරජාන් වහන්සේගේ මේ සී සද්ධර්මය කියන එක වචනයක්වත් මිනිස්සෙට කියා දෙන්නේ නැහැ මම මේ ඒ වගේ ආමිෂය බලාපොරොත්තු. නිසා කෝටි ප්‍රකෝටි ගණනක් කෙනෙක් ගෙනල්ලා තියුවත් මෙන්න මහත්වෝ මේ ධර්ම දේශනාවක් අපිට කරලා දෙන්න මේ ටික කියලා කවදාවත් මුදල් බලාපොරොත්තුෙන් ඒව නොකළ යුතුයි. අපිට ඒකේ විපාක ලැබෙනවනේ. අර හරියට නිකන් මේ අර සඳුන් හරයක් මේ කුණු මෝරු වලට දෙනවා වගේ වැඩක්. මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි මිනිසුන්ට කියලා දෙන්න ඕන අපි කරුණාවෙන්. මේක සද්ධාවෙන් කියලා දෙන්න ඕන මේ මිනිස්සුયો කරේ කරුණාවෙන් දයාවෙන් කියලා දෙන්න ඕන මේක සසර දුකින් එතර වීම උදෙසා මේ මිනිස්සුන්ට මේක හේතු වාසනාවක්. ඒ නිසා ඔය ඇත්තන්ටත් මේ ධර්ම දානමය පික්කමක් විතර මේව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ සීලයක් ගුණයක් දහමක් පුරාගෙන මේව කරන්න. එහෙම කරන ඇත්තන්ට මේවා ඒකාන්තයෙන්ම සත්‍යයි. එහෙම නැතුව සිල් ගුණ දහම් පුරන්නේ නැහැ, ධර්මයේ හැසිරෙන්නේ නැහැ කිව්වට කරන්න එපා. මේක නිකන් අත්හදා බලන්න කරන්න එපා. මේ මහත්තයා කිව්වා ඒ නිසා මේක නිකන් මම කරලා බලන්න ඕනේ කියලා හිතලා කරන්න එපා. මම ඒකනේ කියන්නේ බුද්ධ වන්දනාවන් කරන්න, පූජාවන් කරන්න බුදුරජාන් වහන්සේ කරේ පැහැදීම. ධර්ම රත්නය කරේ පැහැදීම, සංඝ රත්නය කරේ පැහැදීම. අන්න එහෙම කරොත් මේක විපාකේ Tamanට හරියට ලබා ගන්න පුළුවන් හැම දිනාට.